මොනවද? ස්කින් එකේ ලේයර් සම්බන්ධයෙන් කතා කරා. මතකද? නෑ මතක. කියන්න බලන්න. අපි ස්කින් එකේ හරස්කඩ අපි විදියට ගත්තොත් එහෙම හරි. අපේ ස්කින් එකේ කොහොමද අපි මේ සම බෙදන්නේ? ඉදින්ම පීඩන මොකද්ද? ඔන්න ඉතින් මතක නෑ වගේ ඉන්නේ අපි චර්මය. හරි. අපි චර්මය අපි කතා කරා. ඊළඟට චර්මය ඊළඟට අදත් චර්මය. හරි. එතකොට අපි කිව්වා මේකට අපි එපිඩර්මිස් එක කියනවා කියලා නේද? එපිඩර්මිස් එකේ ලේයර්ස් කීයක් කතා කරනද අපි චර්මයේ ලේයර්ස්? කොච්චරක් කියනවද? 5ක් තියෙනවා කියලා කතා කරා නේද? උඩම තියෙනවා සාර්කම්බෝනියම් එක යටම ජර්මනීසියම් එක තියෙනවා කියලා කතා කරා. එතකොට අපි එදා බේසික් ෆේෂියල් එකක් කරා. මතකද? අපි කරේ normally ඕගොල්ලෝ දැන් කිව්වා ක්ලෙන්ස් කරා, ස්ක්‍රබ් කරා, ස්ටීම් කරා, මසාජ් කරා, පැක් දැම්මා. ඒ ඔක්කොම අපි කරේ උඩ ලේයර් එකට නෙමෙයිද? මෙන්න මේ සාර්කම්බෝනියම් ලේයර් එකට තමයි අපි ඔය ඔක්කොම ටික සිදු කරේ. හැබැයි අපි එක වතාවකදී මේ චර්මයට අත ගැහුවා. මෙන්න මේ හරියට. චර්මය කියන්නේ අපිට පේන්නේ නෑ තුලද. චර්මයට අපි අත ගැහුවා. මොකද්ද කරේ අපි? චර්මයට අත ගැහුවා එක අවස්ථාවකදී. අපි ක්ලෙන්ස් කරා, ස්ක්‍රබ් කරා. මොනවද කරේ? ස්ටීම් කරා. ස්ටීම් එකෙන් චර්මයට යනවද? මසාජ් එකකින්. අපි මසාජ් කරනකොට අර බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වුණා නේද? ඒ බ්ලඩ් සර්කියුලේෂන් එක ක්‍රමානුකූලව වැඩි වෙනවා. එතකොට අපි මසාජ් එකකින් තමයි අපි චර්මයට අත ගැහුවේ. අපිට මසාජ් එකෙන් පුළුවන් වුණා බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි කරන්න. එච්චරයි අපි කරේ. නේද? හරි. එතකොට අපි කතා කරා සෛල පද්ධතියකින් අපි හැදිලා තියෙනවා අපේ සම. එතකොට මේ සෛල නිපද වෙනවා ජර්මිනේටියම් එකේ යටම හරිය ඉඳලා. ජනක සෛල තියෙනවා කියලා කිව්වා. අපි සෛල නිපද වෙලා උඩට ඇවිල්ලා දවස් 28ට ඉවත් වෙලා යනවා මරුණුහම විදියට. හරිද? අපි එහෙම කතා කරානේ. එතකොට මරුණුහම දවස් 28ට ඉවත් වෙන්න පුළුවන්. සමහර අයගේ ඊට වෙනස් වෙන්න පුළුවන්. දවස් 14න් 15න් එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට අපි අද කරන්නේ අපි බේසික් ෆේෂියල් එකක් මේ අපි කරේ. ඒ කියන්නේ මේ උඩහමඩ විතරයි අපි එදා කරේ. බේසික් ෆේෂියල්. අද අපි මැෂින් සම්බන්ධ කරගෙන මෙන්න මේ සෛල වලට ට්‍රීට්මන්ට් කරන්නේ කොහොමද කියන එක තමයි ඉගෙන ගන්න. ඒ කියන්නේ උඩහමඩ විතරක් නෙමෙයි අපි චර්මයට අත ගන්නවා. චර්මයේ සෛල වලට ට්‍රීට්මන්ට් කරන්නේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගන්න. එතකොට අපිට මැෂින් වර්ග තියෙනවා එකක් ගැල්වනික් මැෂින් එක. හරි? ගැල්වනික් මැෂින් එකේ පුළුවන් අපිට ওই සෛල දක්වා ප්‍රතිකාර කරන්න. අද අපි කතා කරන්නේ ෆේෂියල් නෙමෙයි ප්‍රතිකාර ට්‍රීට්මන්ට්. හරිද? එතකොට මෙන්න මේක තමයි ගැල්වනික් මැෂින් එක. මේක ඕගලන්ට 5-in-1 මැෂින් එකක් විදිහට සම්පූර්ණ වෙනවා. ගැල්වනික් තියෙනවා. ඊළඟට අපි අද කතා කරනවා හයි ෆ්‍රීකවන්සි සම්බන්ධයෙන්. අපි හයි ෆ්‍රීකවන්සි සම්බන්ධයෙන් ඔතන කලින් එක සැරයක් කතා කරා නේද? අපි කතා කරා කොහෙදද? හිස්ටරි ට්‍රීට්මන්ට් එකේදී කතා කරන්නේ. හරි. එතකොට අද අපි ඉගෙන ගන්නේ හයි ෆ්‍රීකවන්සි සහ ගැල්වනික් පාවිච්චියෙන් කොහොමද අපි ස්කින් එකට ට්‍රීට්මන්ට් කරන්නේ කියන එක. එතකොට මෙන්න මේවා මේ ගැල්වනික් මැෂින් එකේ මේවට කියන්නේ කැතෝඩ කියලා. හරි. මේවට කැතෝඩ කියලා කියනවා. ඊළඟට